මේ 21 වන සියවසේ මේ තාක්ෂණය කොච්චර දියුණුද කියනවා නම් මේ පප්පු කැවුතු අක්මා වකුගඩු ගලවලා හයි කරන කාලෙදී මේ අඟහරු වලට මිනිස්සු ඇතුව හෝ නැතුව යාන වාහන යනවා. මේ තාක්ෂණය එච්චරටම දියුණුයි. මේ විශ්වයක ජගතෙක් පහළ වුණාද පින්නතුනේ මේ අම්මා කරන හාස්කම කරන්න. මොකක්ද පින්නතුනේ අම්මගේ හාස්කම? මේ ලේ ටික කිරි කරන එක. මේකේ හාස්කම තමයි අම්මගේ තනපුඩු ඇතුලේ තියෙන්නේ රතු පාට සිනිගඳ ගහන හරි අප්‍රසන්න දුගදහමන ලේ. හැබැයි මොන జగතද මොන විද්‍යාඥයාද කිව්වේ මේ රතු පාට සිනිගඳ ගහන මේ ලේ ටික සුදු පාට හරි ගුණයි හරි පෝෂණීයයි හරි රහයි මේ මට්ටමට පරිවර්තනය වෙන්නේ කොතනින්ද? මේකට බොහොම නේ සෙන්ටිමීටර එකක් පරතරයක් නැහැ. මේක හාස්කමක්. අපේ අම්මා කෙනෙකුට විතරක් සිද්ධ කරන්න පුළුවන් හාස්කමක්. තනපුඩුව ඇතුලේ ලේ තියෙන ඒක එළියට එනකොට අමුතුම පරිවර්තනයක්. මේක සමාජයේ තේරුම් ගන්න ඕනේ. විද්‍යාගාරයක මොන සංගතක දාලවත් හදන්න බෑනේ. හදන්න. ඉතින් මේකට තමයි අර අම්මා බුදු වෙන්න ඕනේ කියලා කියන්නේ. මේක හොයාගත්ත කෙනෙකුත් නෑ. අම්මගේ ලේ ටික කොහොමද කොතනින්ද කිරි වෙන්නේ කියලා. මේක අපේ අම්මලා කරන මම නැවතත් දේශනා කරන්නේ හාස්කම.